සතියක විරාමයකට පස්සේ ආයෙත් එකතු වෙනවා. නොදකපු කතාවක පුංචි කතා බහත් එක්ක. අන්සීන්. අන්සීන් එක්ක අද අපි කතා කරන්නේ තවත් අලුත් නිර්මාණයක් ගැන. තාම ඔබ නොදකපු. මේ ගැන කතා කරන්න මේ අලුත් නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නමින් කිව්වොත් දන්නව ඇති. චාමර ජනරාජ් පීරිස්. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. මුලින්ම කියන්නකෝ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද කියලා? මේ දිනවල ඇත්තටම මේ අපි කතා කරන්න යන මාතෘකාවේ මේ ටෙලිනාට්‍යයේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තිබිලා දැන් ඒක යම් ප්‍රමාණයකට හොඳ අතට හැරිලා තියෙනවා. ඊට අමතරව තවත් කොටස් 30ක ටෙලිනාට්‍යයක් මේ මාස අගදී ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. කරමින් හිටපු නිර්මාණය ගැන සඳහන් කරපු නිසාම කෙලින් මේ කතා බහට එමු. මොකද්ද මේ ඔබේ අලුත් නිර්මාණය? මෙහෙමයි. දැන් ලෝකේ රටවල් වල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඔයා දැකලා ඇති මේ වෘත්තීන් පදනම් කරගෙන ටෙලිනාට්‍ය හැදෙනවා. ඒ කියන්නේ දැන් එක්කෝ ජනාධිපති ආරක්ෂක අංශය, එහෙම නැත්නම් පොලිසිය, විශේෂ කාර්ය බලකාය, එහෙම නැත්නම් ඉස්පිරිතාලයක්. ඒ කියන්නේ නර්ස්ලා, දොස්තරලා. ඒ වගේ. නමුත් ලංකාවේ එහෙම ටෙලිනාට්‍ය නැහැ. ඒ අපේ හැමදාම එකම අච්චුවක තමයි ටෙලිනාට්‍ය තියෙන්නේ. ඉතින් මම හිතුවා මේක පොඩ්ඩක් වෙනස් කරලා අපිත් ලංකාවට අලුත් අත්දැකීමක් දෙමු කියලා මේ වෘත්තීන් පදනම් කරගෙන නිර්මාණයක් කරන්න. දැන් මෙතනදී එක වෘත්තියක් නෙමෙයි. කියන්නේ විවිධ වෘත්තීන් බොහෝ පිරිසකගේ එකතුවකින් තමයි මේ එක අරමුණකට යම් කිසි දෙයක් වෙන්නේ. දැන් මම හිතුවා දැන් අපි කරමු කියලා ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රය සම්බන්ධව. ඒකට තවත් හේතුවක් තිබ්බා. ලංකාවේ ළඟදී අලුතෙන් ගුවන් තොටුපළක් හැදුනා. ඒකත් එක්ක මේ ගුවන් ක්ෂේත්‍රය තනිකරම ගමට ගියා. ඒක ජාත්‍යන්තර ගුවන් තොටුපළක්. රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කියන්නේ මං හිතන්නේ ආභරණයක්. ඉතින් තව අලුත් ගුවන් සේවයකුත් ඇති වුණා ලංකාවට. ඉතින් මම හිතුවා දැන් මේක ඇත්තටම තාමත් ලංකාවේ මේ ගුවන් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොළඹ සහ නාගරික පරිසරවල ඉන්න මධ්‍යම පාන්තිකයන් සහ ඊට ඉහළ මධ්‍යම පාන්තික අයගේ දරුවන්. මොකද ඒවට දරන්න ඕන වියදම් සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ සාමාන්‍ය පාන්තිකයෙක්ට දරන්න අමාරුයි. ඉතින් නමුත් අපි මේ ක්ෂේත්‍රය ගොඩක් පුළුල් කරනකොට මං හිතුවා අපි මේක ගමට ගෙනියන්න ඕනේ. ගමේ සාමාන්‍ය මිනිස්සුන්ටත් අපි මේකේ තියෙන හැඩේ පෙන්වන්න ඕනේ. එහෙම හිතලා තමයි මේක නිර්මාණය කරේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගුවන් යානයක මෙහෙයුමකදී මේ ගුවන් යානයේ ගමන් කරන මගීන්ට කෑම බීම පිසීම කරන්නේ වෘත්තිකේ. එයා ඇවිල්ලා ලංකාවේ ඉන්න ප්‍රොෆෙෂනල් කුක් කෙනෙක්. එතකොට මේකේ ඉංජිනේරු අංශය බලන්නේ ඉංජිනියර් කෙනෙක්. එයා ඇවිල්ලා ඒ වෘත්තියේ ප්‍රවීණයෙක්. එතකොට මේකේ පයිලට්ලා වෙනම ප්‍රවීණ. අපි හිතන්නකෝ මේකේ පැසෙන්ජර් හැන්ඩ්ලින්. එතකොට ටිකටින් මේ හැම එකකම ඉන්නේ වෘත්තිකයෝ. හරි. එතකොට මේ වෘත්තිකයෝ ඔක්කොම ඇයි එකතු වෙලා ඉන්නේ? එක අරමුණකට. මොකද්ද? මේ ප්ලේන් එක හරි වෙලාවට උඩට නැගලා හරි තැනින් වහින්න ඕනේ ආරක්ෂාකාරී ක්‍රමවේදයක් එක්ක. ඒකට සපෝට් කරනවා මුළු එයාපෝට් එකම. ගුවන් පරිපාලන හැම එකක්. ඒකින්ද මම මේක නම් කරා for those who fly and for those who help them to fly කියලා. ඉතින් මේක අලුත් එකක්. මේවා එකක් කලින් කරලා නැති හින්දා අපි මහ විශාල ගැටලුවට මුහුණ පෑවා. මොකද ගුවන් තොටුපළක් කියන්නේ ජාත්‍යන්තර වේලාවට අනුව වැඩ කරන තැනක්. ඉතින් ඒ ජාත්‍යන්තර වේලාවට වැඩ කරන තැනක ගිහිල්ලා අපිට ඕන වේලාවට දේවල් කරන්න බෑ. ඒ හින්දා අපි ඒගොල්ලෝගේ කටයුතු වලට බාධා නොවෙන්න අපි මේකේ රූගත කිරීම ආරම්භ කරා. දැන් ඔබේ නිර්මාණයට වස්තු බීජ වෙච්ච පසුබිම ගැන පැහැදිලි. දැන් මේ කතාව ඇතුලේ මොකක් හරි විශේෂිත කතාවක් තියෙනවද? ටෙලිනාට්‍යයට තේමා වෙන. ඔව් මෙහෙමයි. අපි මේ නාට්‍ය කරත් නැතත් අපි මේ පටිගත වෙන මොහොතෙත්
මේ රටෙත් ලෝකෙත් හැම වෙලාවෙම මේ සෑම තප්පරයක් පාසා ගුවන් යානා ගුවන්ගත වෙනවා ගුවන් යානා ගොඩ බසිනවා. ඒ හින්දා මේ ක්ෂේත්‍රයේ ගමන් කරනවා. මට ඕනුනේ මේ දැන් මේ ගුවන් සේවය වේවා දැන් ලංකාවේ වේවා පිටරට වේවා ඕන එකක මේකේ එක හැඩයක් තියෙන්නේ. අරාබි රටකට අයිති ගුවන් සමාගමක් වුණත් ලංකාව වුණත් ඇමරිකාව වුණත් මේ එකට පොදු හැඩයක් තියෙනවා. එතකොට මට ඕනුනේ අපි එක්තැනකදී මේකට එබී බලලා යම් කාලයක් ඒකත් එක්ක ජීවත් වෙලා අපි එකෙන් අයින් වෙනවා. මොකද මේක වෙන කතාවක් වගේ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක්ක යාළු වෙලා අන්තිමට අම්මලා තාත්තලා විරුද්ධ වුණත් කසාද බඳිනවා වගේ එකක් නෙමෙයි මේක. මේක අපි හිටියත් නැතත් මේ ගුවන් සේවය යනවා. අපි හිටියත් නැතත් ඒක එහෙමම තමයි. ඒ හින්දා අපිට මේකේ මුලක් අගක් මේ ටෙලිනාට්‍යෙම අයින්න බෑ. අපිට තියෙන්නේ එක තැනකදී මේ ඒගොල්ලොන්ගේ ක්ෂේත්‍රයට එබී බලලා අනිත් වෙලාවට ඒ කියන්නේ අවසානයේ අපි එකෙන් අයින් වෙනවා. ඒක තමයි මේකේ මාතෘකාව. හැබැයි ඒක ඇතුලේ චරිත කීපයක් තියෙනවා. විවිධ අර මම කිව්ව විවිධ වෘත්තිකයන් නියෝජනය කරන චරිත කීපයක් තියෙනවා. ඒ අය චරිත වල අපි වගේම සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ අයත් විවාහකයි. ඒ අයට ළමයි ඉන්නවා. ඒ අය තරුණයි. ආදරය හැමදේම ඒගොල්ලන්ටත් අපිට වගේම තියෙනවා. ඒවයි වෘත්තියයි එකතු කරගෙන යන එකක් තමයි ඒ අතරතුරේදී වෙන්නේ. සචින්ට කෑන් ළමයි වැඩි. එතකොට සංයමය අඩුයි. ගහන්න තියෙන පොඩ්ඩක්. ඩාලි මගේ අන්තර්පත් තියෙනවද? ඔව් ටික ලොකෝට තියෙනවා නිකන් ගෝණේ. දැන් මේ තේමාවන් ගැන කතා කරන නිසා මට තව එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න හිතෙනවා. දැන් වෘත්තිකයන් සම්බන්ධයෙන් ලෝකේ නොයෙක් රටවල් වල නිර්මාණ බිහි වෙලා තියෙනවා. නමුත් ලංකාවේ එහෙම නැහැ කියන එකයි ඔබ මුලින් සඳහන් කළේ. දැන් වෘත්තිකයන් සම්බන්ධයෙන් කතා කරනකොට මේ ගුවන් සේවය මේ වෘත්තියම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද? මෙහෙමයි. මම ඉගෙන ගත්තේ පිටරට. මම ඉගෙන ගත්තේ රුසියාවේ. එතකොට මම සමහර කාලවල කියන්නේ මගේ මම හිතන්නේ ජීවිතෙන් තුනෙන් එකක් විතර මම හිටියේ යුරෝපේ. අර සමහර වෙලාවට තියෙනනේ පුද්ගලයෝ සහජයෙන්ම පොඩි කැමැති තැන්. ඉතින් මං ඉස්පිරිතාල වලට කැමති නැහැ. විශේෂයෙන්ම පොලිසිය වගේ දේවල් පුම්බන වැඩසටහන් වලටත් මං එච්චර ලොකු කැමැත්තක් නැහැ. නමුත් මම පොඩි කාලේ ඉඳන් ආසයි ගුවන් සේවයට. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මම මේ පළවෙනියටම තෝරගත්ත එක කෙලින්ම මේ ගුවන් යානා සම්බන්ධ දෙයක් තෝරගන්න නැත්තේ. තව කතා කරන්න හුඟක් දේ තියෙනවා මේ නිර්මාණ ගැන. ඊට කලින් පුංචි විරාමයක් අරන් එමු. විරාමෙන් පස්සේ නැවත නොදකපු කතාවක පුංචි කතා බහ අන්සි. මට තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මේ නිර්මාණයේ තේමාව එකට ඔබ යොමු වෙන්නේ ඇයි මේ සියලු දේ අපිට පැහැදිලි. පොඩ්ඩක් කතා කරමුද දැන් මේ නිර්මාණයට දායක කරගත්ත ශිල්පීන් සම්බන්ධයෙන්. රංගන ශිල්පීන්? මෙහෙමයි. දැන් මේකේ එක කැටගරි එකක් තමයි ෆ්ලයින්. ඒ කියන්නේ කැබින් ක්‍රූ මෙම්බර්ස්ලා. එතනදී විශේෂයෙන්ම මට තෝරා ගැනීමේදී යම් යම් දේවල් ටිකක් අනුගමනය කරනවා. මොකද ගුවන් සේවයක කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වැඩ කරනකොට යාට අනිවාර්ය වෙන උසක් තියෙනවා. හරි. එතකොට මං හිතන්නේ නෑ මුගක් තරබාරු අයට පුළුවන් කියලා අර පොඩි සීට් පේලි දෙක අතර එහෙම කෑම එහෙම අරන් යන්න. එතකොට ඒව ගැනත් හිතන්න වෙලා එහෙම අය ගැන කියන්නේ ඒ තත්ත්වයන් මේ පරිපූර්ණ තත්ත්වයන් තියෙන අයව තමයි පළවෙනියටම දැන් ෆ්ලයින් වලට වගේ දෙයකට මම තෝරගන්නකොට මිම්මක් කරගත්තේ. ඊට අමතරව මේකේ ඉන්නවා ගුවන් නියමුවෝ. එතකොට මම නම් දැකලා තියෙනවා බඩ එහෙම තියෙන මේ මං වගේ අය. නමුත් සාමාන්‍යයෙන් ගුවන් නියමුවෝ ටිකක් පොඩි පොඩ්ඩක් දැක්කම පේනවා ටිකක් ඇඟ එහෙම ෆිට් පොඩ්ඩක් මොකද අඩි 33000 උඩින් යන කට්ටියනේ. දැන් අපි ප්ලේන් එකේ නැගලා ඊළඟ එයාපෝට් එකෙන් බහිනවා. නමුත් ඒගොල්ලෝ වෘත්තියට කරන්නේ හැට මෙහාට යන්නේ. ඉතින් අන්නේ අර පොඩි පෞරුෂත්වයක් පේන මේ අර නිකන් කාඩ්බෝඩ් පෙනුමක් නැති කෙනෙක් විය යුතුයි කියන එක තමයි මං හිතාගත්තේ. ඊට අමතරව මේ
මේක තව වෘත්තිකයන් ඉන්නවනේ ඉංජිනියර්ස්ලා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒප්‍රන් කන්ට්‍රෝල් කේටරින් වගේ අයදී ඒවට නම් ලොකු විශේෂ මින්මත් තිබුණේ නැහැ මම හිතනවා දැක්කින් නැති එයාපෝට් වල ඒවල ඕන සාමාන්‍ය ඇඟපත තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒවා තමයි ඒ කියන්නේ මෙහෙම දැන් අර මම ඉස්සර කිව්වා වගේ දැන් ඇමරිකාවේ හරි වෙන රටක හරි හදපු විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වෙන එකකදී ඒකට දාලා දෙන නළු නිලියොත් තනිකරම ඒ විශේෂ කාර්ය බලකාය සතු ඇඟ පත ඒ උස පෙනුම ඒවා තියෙනවා. ඉතින් මම සෑහෙන උත්සාහයක් ගත්තා ඒක මේන්ටේන් කරගන්න. ඒ කියන්නේ ඒ ඇත්ත ගුවන් සේවයක තිබිය යුතු නිර්ණායක මේන්ටේන් කරගන්න මම උත්සාහයක් ගත්තා. මම හිතනවා ඒක හරි කියලා. ඔයකම චුට්ටක් මතක් කරමු අපි සම්බන්ධ වෙච්ච රංගන ශිල්පීන් කවුද කියලා. මෙහෙමයි. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වනේ මේ කතාවේ අපි එක තැනකදී එබී බලනවා අනිත් තැනින් අපි ඉවත් වෙනවා කියලා. දැන් මේ කතාව කොටස් 60කට වගේ තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මේ කතාවේ තැන් වලදී මතුවෙන චරිත කිහිපයක් තියෙනවා ප්‍රධාන. ඒ කියන්නේ කොටස් 10කින් වගේ එක චරිතයක් උඩ එනවා. එහෙම උඩ එනවා පළවෙනි කොටස් 10දී ටිකක් ප්ලේබෝයි කැරක්ටර් එකක් රඟපාන ෆස්ට් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. කියන්නේ දෙවන ගුවන් නියමුව. ඒකට මම තෝරගත්තේ එරංග ජීවන්තව. එරංග ජීවන්ත ඔහුගේ පළවෙනි මේන් රෝල් එක රඟපාපු පියවි ටෙලිනාට්‍යයෙන් ලංකාවේ නැගින නළුවට හිමි සම්මාන දෙකෙම දිනාගත්තා. මම හිතනවා එරංගට ලොකු කැපැසිටි එකක රඟපාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ගමේ ඉඳන් අන්ත නාගරික පොස්ට් කැරක්ටර් එකක් දක්වා යන්න ඕන ගමනේ යන්න පුළුවන්. හුඟක් වර්සටයිල් කැපැසිටි එක රඟපානවා. අපි යාව ට්‍රේන් කරා. අපි යාට සමහර දේවල් ඉගැන්නුවා. මම එයාට සමහර පුද්ගලයන්ව ෆලෝ කරන්න කියලා කිව්වා. එයා යම් කොටස් ගානකදී එයා තමයි මේ කතාවේ පීක් වෙන්නේ දැන් ඒකට පීක් වෙන්නෙත් එයාගේ තියෙන මේ ප්ලේබෝයි ගතිය හින්දා. ප්ලේබෝයි ගතිය කොට ඉතින් මේ සාමාන්‍ය අවුරුදු 23 24 25 වගේ කාලෙකදී ඉතින් සාමාන්‍ය ඕන මේ පිරිමි ළමෙක් කරන දේවල් තමයි ඊට වඩා එහා ගිය නරක දෙයක් මුකුත් වෙන්නේ නැහැ. ඒ අනුව එතනදී එයාත් එක්ක සාමාන්‍ය කියන්නේ ගුවන් සේවයෙන් පිට සාමාන්‍ය ජීවිතයේදී හාදකමක් පවත්වනවා තරුණියක්. අය අලංකීව තෝරගත්තේ අලංකී ඉහළ පන්තිය නියෝජනය කරන ලංකාවේ ඒ කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක අන්තිම අවුරුද්ද ඉවර කරලා තමන්ගේ අම්මයි තාත්තයි ඉන්න ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි වචන දෙකක් සිංහල වචනයක් එක්ක කතා කරන හැබැයි කලවම් වගේ පෙනුනට කලවම් නැති ඉතාම හොඳ තරුණියක්. ඇය තමයි ඇයගේ මේ එරංගගේ එක පෙම්වතියක් වෙන්නේ. ඊට අමතරව එරංගගේ ගුවන් සේවය තුල තව පෙම්වතියක් ඉන්නවා. ඇය රුවි ලක්මාලි. රුවි ලක්මාලිගේ බෑග්ග්‍රවුන්ඩ් එකට හේතු වෙන්නේ ඇය ගමකින් එන්නේ. ගමකින් ඇවිල්ලා ගුවන් ක්ෂේත්‍රයට පිවිසිච්ච තරුණියක්. එයත් එයාගේ නුවර පැත්තේ තියෙන සමහර දේවල් මේකත් එක්ක මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. එනකොට කුරුල්ලෙක් වාගේ පෙනුනට මේක මහ විශාලයිනේ පුතේ. අපි ඉතින් කොහොමත් ආවේ ඔයගලන් ට්‍රේන් කරන්න. මෙච්චර වෙලා මොකද කරේ? ඔයා හරි නරකයි දුලාන්. ඔයා තනියෙන් යනවමද යට මං යනවට කැමතිත් නෑනේ. ඒත් එක්කම මේ රංගට සමකාලීනව මේ ගුවන් සේවයට ඇතුළු වෙච්ච තවත් පළවෙනි නිලධාරියෙක් ඉන්නවා. ਉਹ තමයි ඒ චරිතයට පනපවන්නේ සාරංග. සාරංග කසාද බැඳලා සාරංගට පොඩි ළමෙක් ඉන්නවා. සාරංගගේ වයිෆ් ඉන්නේ ඩිල්ෂානි පෙරේරා. ඒ දෙන්න මැචින් නැහැ. මැචින් නැති වෙලා තින්නෙත් මේ ඒකට හේතු වෙලා තින්නෙත් වෙන මොකක්වත් නෙමෙයි. උදාහරණයක් හැටියට දැන්
අපි හිතමු මං ඒක කියන්නේ අපි හිතමු අයත් ගුවන් සේවිකාවක්. අය මීට කලින් නිතර ගුවන් සේවිකාවක් හැටියට ඉඳලා දැන් කසාද බැඳලා බබෙක් ලැබුණාට පස්සේ අය තනියෙන් ගෙදර ඉන්නවා. හැබැයි නමුත් සැමියා නිතරම මේ ගුවන් සේවයේ යෙදෙනවා. ඒ හින්දා ඇති වෙන මත ගැටුම් ආරවුල් දුරදිග යන හැමදාම ප්‍රශ්න වලට මුහුණ දෙන පවුලක් අටා යන එකක්. ඒක ඊළඟ කොටස් 10 දී ඉදිරියට එනවා. ඊට අමතරව මේ තව ඉන්නවා මේකේ ගුවන් සේවිකාවක්. ඇයට ඉන්නේ යුරේනි නොෂිකා. ඇය සම්බන්ධයක් තියෙනවා කසාද බඳින්න ඉන්නවා මේ පිටරට මාධ්‍ය ආයතනයකට AFP Reuters වගේ එකට වැඩ කරන මේ තරුණයෙක් එක්ක. නමුත් එතනදී බෝඩ් වෙන්නේ තරුණයා. මොකද මේ ගෑනු ළමයාගේ වැඩේම යනවා එනවා. මේ වෙලාව වැඩි හරියක් තනියම. කොයි වෙලාවෙවත් දෙයක් ප්ලෑන් කරගන්න බෑ. මොකද එයා වැඩ කරන්නේ ෂෙඩියුල් එකකට. ගුවන් සේවය දෙන ෂෙඩියුල් එකට යන්න ඕන හින්දා ඒ බොයිට ඕන විදිහට වෙන්නේ. ඒ හින්දා එයා සමහර වෙලාවට යම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කොටස් ඊළඟ 10 දී ප්‍රමුඛ වෙන්නේ මේ යුරේනි නොෂිකා. ඊට පස්සේ මේකේ ප්‍රධාන ගුවන් නියමුවෙක් ඉන්නේ චින්තක. චින්තක ඇවිල්ලා ප්‍රධාන ගුවන් නියමුවෙක්. ඔහුගේ බිරිඳ වෙන්නේ ගායත්‍රි ඩයස්. ඔවුන් දැන් වයසයි. ඒ කියන්නේ දැන් ඔවුන් ඇවිල්ලා ගුවන් නියමුවෙක්. ඔවුන්ට ඉන්න දුවෙක්. එයාත් අවුරුදු 18 19. නමුත් දැන් මේ තාත්තගේ අම්මගේ කාර්යබහුලත්වයේ හින්දා ළමයාව ටිකක් හදාගන්න, කියන්නේ ළමයාව හදාගන්න අමාරු නෙමෙයි. ඇයට පෙම්වතෙක් ඉන්නවා. සඳනි පතිරගේ රඟපාන්නේ. ඒ වගේ එනවා. නමුත් මේ කතාවේ කියන්නේ ඒ මූලිකව ගත්තම ඊට අමතරව මේක ඉන්නවා සුරාජ් මාපා. සුරාජ් මාපාගේ චරිතය ඇවිල්ලා තනිකරම මේකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. ඒ කියන්නේ ඒප්‍රන් කන්ට්‍රෝල් කියලා තනතුරක් තියෙනවා. වෘත්තියක්. ඔහු තමයි ගුවන් යානයක් ගොඩ බහලා නවත්තපු තැන ඉඳන් ආපහු ගුවන් යානය එතනින් පිටවත් වෙනකන් ඒක බාරව කටයුතු කරන කෙනා. ඔහු මුහුණ දෙන ගැටලුව තමයි ළඟදී විවෘත කරපු ගුවන් තොටුපළත් සම්බන්ධව දැන් මාරු වීම වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. එහෙත් යන්න තියෙනවා, මෙහෙත් ඉන්න තියෙනවා. ඒකට එයාගේ පෙම්වතිය කැමති නැහැ. ඒකට රඟපාන්නේ අරුණි මෙන්ඩිස්. අය ග්‍රවුන්ඩ් පැසෙන්ජර් හැන්ඩ්ලින් සම්බන්ධ වෘත්තියක ඉන්නේ. මීට අමතරව මේ කතාවේ මුළු කතාව පුරාම යන කුඩා දරුවෙක්ගේ කැරක්ටර් එකක් තියෙනවා. ඒකෙන් අපි ගන්න හදන්නේ ගම. දැන් ඉස්සර හරි නිසංසල පරිසරයක් නේ තිබුණේ. හම්බන්තොට උඩින් ප්ලේන් යන්නේ නැහනේ. නමුත් දැන් A340 A330 මේකට ලෑන්ඩ් කරනවානේ. ඒක බොහොම පහතින් එන්නේ. දැන් ඒ හින්දා මුක්කම වැඩ නවත්තලා ඔළුව අවුල් වෙලා ප්ලේන් පස්සේ දුවන පොඩි උන් ඉන්නවා. නමුත් මං ඒක බොහොම සුබ පැත්තට අරගෙන මං කියනවා මේමයි මේ ප්ලේන් පස්සේ දීීමෙන් දැන් මෙයා යන්නේ ක්ෂේත්‍රයට නම් අපි ඒකට යන්න ඉඩ දෙමු කියලා. ඒ කියන්නේ ඒකට විශාල ලෙස ඇල්මක් දක්වනවානේ. මිනිහා ප්ලේන් එකක් ආවම නූලක් අරන් මනිනවා දිග. ඒකෙන් මිනිහා ගණන් හදලා බලනවා මේ ප්ලේන් එකේ ඇත්ත සයිස් එක කොච්චරද කියලා. අන්න වගේ පොඩි දරුවෙක් ඉන්නවා. ඒ පොඩි දරුවා වටා යන කතාවකුත් තියෙනවා. ඒකට දැන් අනිත් පැත්තෙන් දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමටයි ගුවන් සේවා අධිකාරියටයි ගම් වලින් බඳවාගත් පිරිසක් ඉන්නවා. මොකද හම්බන්තොටට කොළඹින් අරගෙන යනවට වඩා බොහොම හොඳයි ළඟපාතින් ඉන්ටර්විව් කරලා ඒවට ගන්න පුළුවන් නම්. එහෙම රෙක්රූට් කරපු ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා සහ කොළඹින් එන තාක්ෂණික ශිල්පියෙක් අතර යන කතාවකුත් මේක යනවා. ඒකයි මම කිව්වේ මේක ඇතුලේ විවිධ වෘත්තිකයන්ගේ එකමුතුවක් තියෙනවා. කාටවත් මේකේ වීරයෙක් වෙන්න බෑ. හැමෝම තමන්ගේ කැරක්ටර් එක ප්ලේ කරනවා. කාලෙන් කාලයට අපිට එක්කිනා ගැන අයියෝ අපරාධේ අනේ ෂෝක් එහෙම හිත යන එකක්. අන්තිමට අපි අයින් වෙනවා. චර් රසට කෝපි හදලා දීලා තමයි කේලෝ යාළු කරගන්නේ. ඔයා ගොඩ බහලා ඉන්නේ දවසයි දෙකයි. ඒකෙත් මොකක් කරේ වැඩක් දාලා. මන් දන්නවනේ. මල්ලි ෂරප්. ඉඳලා හිටලා මං ගැනත් හිතනවා නේද? ඉඳලා හිටලා.
තාම නොදුටු වුණත් මට හිතෙනවා මේ නිර්මාණය ගුවන් සේවයේ සියලුම පරාසයන් ආවරණය කරන නිර්මාණයක් වෙලා තියෙවි කියලා. මට තව එක ප්‍රශ්නයක් අහන්න හිතුණා ඔබතුමාගේ. දැන් ගුවන් සේවය කියන්නේ බොහොම සංවිධිත ක්‍රමවේදයකට අනුව හැඩගැහිච්ච ඒ නිශ්චිත ක්‍රමවේදයන් තියෙනවා හැම වෘත්තයකටම ආවේනික. ඒතර මේ දේවල් යම් පුහුණුවීමක් කළාද මේ රංග ශිල්පීන්ට? ඔව්. නැත්තම් අනිවාර්යෙන් අපි විහිළුවක් වෙනවා. ඒ හින්දා ගුවන් නියමුවෝ ඇත්ත ගුවන් නියමුවොත් එක්කත් ගුවන් සේවිකාවෝ ඇත්ත ගුවන් සේවිකාවන් සමගත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඉන්ජිනියරින් ස්ටාෆ් අයකත් අපි සති දෙකක වගේ පූර්ණ කාලීනව අපේ නළු නිලියන් යොදවලා තිබ්බා ඒ අයගේ දේවල් ඕගොල්ලෝ අනුගමනය කරන්න කියලා. ඒ විදිහ පුහුණුවීමක් ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා. ඔව් නැත්තම් හීලුවක් එනවනේ. ඒත් එකම කියමු මේකේ නිර්මාණ සඳහා යොදාගත්ත රංගන පසුතලයන් මොනවද? මේකේ කටුනායක ගුවන් තොටුපළ තියෙනවා. කටුනායක ගුවන් තොටුපළ. ඊට අමතරව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය විදිහට කොළඹ නගරය, ගෙවල් දොරවල්, පාරවල්, අධිතාක්ෂණික උපකරණ, බෑග්ග්‍රවුන්ඩ්ස් දාගෙන තියෙනවා. මට මුලින්ම මුණ ගැහුණේ ඔබේ මේ නිර්මාණයට යොදා තිබුණ නම අවුරෝරා. ඔව්. පසුව මේක වෙනස් වෙනවා. ඒක ගැන පොඩ්ඩක් සඳහන් කරමු. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? අවුරෝරා කියන නමේ ගොඩක් තේරුම් තියෙනවා. එකක් තමයි උදෑසන කියන එක. අනිත් එක තමයි අවුරෝරා කියලා මේ දෙවි කෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් නැගෙනහිර යුරෝපයේ අවුරෝරා කියලා පාවිච්චි කරන්නේ අලුතෙන් මොකක් හරි කරන්න යන අලුත් දෙයකට. ඒ කියන්නේ අලුත් මූව්මන්ට් එකකට, අලුත් වැඩකට, අලුත් ගැම්මකට ඕන එකට ගන්න පුළුවන්. නමුත් මේ රටට පොඩි අවුරෝරා කියන නමත් එක්ක පොඩි අවුලක් ඒවිදෝ කියලා හිතපු හින්දා අවුරෝරා එකක් තියාගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩියෙන්ම භාවිතා කරන මේ ගුවන් යානයේ නම මේකට දාන්න යෝජනා වුණා. ඉතින් මං හිතනවා මේක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. A330. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වැඩිම භාවිතා වෙන කියන්නේ දුර ගමන් සඳහා භාවිතා වෙන යානය A330. අංකල් ෆ්ලයින් සෝස් සිස්ටම් දැකලා නැද්ද? යමන පිරිසි දැකලා නැද්ද කියලාද පුතා මගෙන් අහන්නේ? ඒ සටින් අද යන්නේ නැද්ද? ෆ්ලයි කරනවා. මං කිව්වේ වාට පොඩි බොරුවක් කියන්න කියලා. Interesting. Who's the Prince Charming, darling? මේ A330 නිර්මාණය වලට ඔබ කිව්වා මුලින් යම්කිසි ගැටුම්කාරී තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. ගැටලුකාරී තත්වයකට. දැන් ඒ තත්වය සමනය වෙලාද? දැන් කොහොමද ඉදිරි කටයුතු මේ නිර්මාණය ගැන චුට්ටක් පැහැදිලි කරන්න? මේ අපිට ඌමනා වුණේ මේ ගුවන් සේවය හැකිතාක් දුරට ජනතාවට ලං කරන්න. ඒ හින්දා අපි පාවිච්චි කරා මේකේ සාරි, මේකේ අඳින කොස්ටියුම්ස් සෑහෙන ජාතික ගුවන් සේවයට සමාන කරා. නමුත් අපිට ජාතික කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අපිට ඉල්ලීමක් කරා මේ ඒගොල්ලොන්ගේ වර්ණ, ඒගොල්ලොන්ගේ ගුවන් යානාවල ලෝගෝස් පාවිච්චි කිරීමෙන් වැළකී සිටිනවා නම් හොඳයි කියලා. මොකද ඒක අපි යම් වැරද්දක් කරොත් ඒක රටට යාවි කිව්වා ඒක ඇත්තටම ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙච්ච වැරදක් කියලා. ඉතින් ඒ අනුව දැන් අපි එකගතාවයකට ඇවිල්ලා තියෙනවා සාරිවල වර්ණය වෙනස් කරන්නත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ලෝගෝස් ඉවත් කරන්නත් ඒ වෙනුවට නාට්‍යයටම උචිත වෙන ගුවන් යාන ලෝගෝ සහ සාරි වර්ණයක් යොදා ගැනීමටත් දැන් තීරණය වී තිබෙනවා. ඒ අනුව දැන් ඒ ගැටලුව විසඳෙලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත රූගත කිරීමක් සිද්ධ වෙනවද? නෑ අපි පළවෙනි රූගත කර කොටස් වල ග්‍රැෆික් පරිගණක ග්‍රැෆික් ආධාරයෙන් වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. ජීවිතේ අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න. සේරම එක සැරේ හරියන්නේ නැහනේ. හැමදේම ටික ටික හරියන්නේ. ඒ කවුරුත් මාව තේරුම් ගන්න නැති. අක්කා කාටද දන්නේ නැහැ. හොරෙන් කෝල් කරනවා. මං දැක්කනේ. දැක්ක ගමන් කට් කරනවා. ගුවන්තොට පොළවල් වලට යන්න අපිට ඉතින් අවසර එහෙමත් ගන්න වෙයි නේද? මේක ඉතින් තමන්ගේ ගමේ තියෙන එයාපෝට් එක. අපි මේ ගමම මතක් කරමු මේ නිර්මාණයට කැමරාව පිටුපසින් ඉඳන් සහාය වුණු තා බොහෝ පිරිසක් ඇති. ඒ අය ගැනත් පොඩ්ඩක් මතක් කරමු. කැමරාව පිටුපසින් කිව්වම මේක තනිකරම මේ
ඇත්තටම මේක ටීබෝයකින් දැන් මේ ඩිරෙක්ටර්ට එනකම්ම තනිකර ටීම් වර්ක් එකක් නේ තියෙන්නේ. එහෙම නම් මං දැන් එකක් දෙකක් කියලා නම් ඉතුරුව හැලුනොත් ඒක ලොකු අවුලක් වෙනවා. ඒ හින්දා සියලු දෙනාම. ඔව් විශේෂයෙන්ම චන්දන ජයසිංහ. චන්දන ජයසිංහ තමයි ප්‍රධාන ඩිරෙක්ටර් ඔෆ් මේ ෆොටෝග්‍රැෆි. හැබැයි ඊට අමතරව මේකේ කැමරා 4ක් පාවිච්චි කරා. මොකද දැන් වෙන නාට්‍යයක වගේ නෑ වැරදුනා ආපහු යන්න කියන්න බෑ. පැසෙන්ජර්ස්ලා බහලා යනවා. ඒ වෙලාවේ ගන්න ඕනේ. එක ඇන්ගල් එකකින් ගන්න බෑ. ඒ හින්දා විවිධ ඇන්ගල් වලින් සමහරවිට කැමරා 4ක් සහ සමහර අවස්ථාවලදී කොප්ටර් කැම් පාවිච්චි කරන්න උනා. ඒ සියලු දෙනාම වැඩ කරා. විශේෂයෙන්ම මේක හොඳට මේ කළමනාකරණයක් කරා මේ මගේ හිටපු සහාය අධ්‍යක්ෂකවරයා චාමර සේලාර ඌවත් මම මතක් කරන්න ඕනේ. මට හිතෙනවා බොහොම ආකර්ෂණීය නිර්මාණයක් වේවි කියලා ප්‍රේක්ෂකයන්ට මේ අපිට කොයි කාලෙද මේක දකින්න ලැබෙන්නේ? මම හිතනවා තවත් මාස කිහිපයක් ඇතුළත විකාශනය කරගන්න පුළුවන් වේවි කියලා. ඒ කතා කළේ A330 ගැන. නුදුරු අනාගතයේ ඔබට දකින්න ලැබෙන අපූර්ව නිර්මාණයක් පිළිබඳව. ඉතින් චාමර මහත්මයා අපිට කියන්නකෝ ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කොයි වගේද කියලා? මේ නිර්මාණය අරුණාම මම ඔබට මුලින් කිව්වා වගේ තව කොටස් 30කින් පමණ ටෙලි නාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ වසර අගදීවත් මගේ පළවෙනි චිත්‍රපටය කිරීමට හිතාගෙන ඉන්නවා. ඒක තමයි මගේ ඊළඟට තියෙන ටාගට් එක. ඒ සියලු කාරණාවලදී ඔබට සුබ පතනවා. සිටි හිට්ස් වෙනුවෙන් අපි එහෙනම් අද දවසේ අපේ අන්සින් වැඩසටහන හැඩ කරන්න එකතු වුණාට ඔබට බොහොම ස්තුතියි. ආයිබෝන්. රටුවල එන්ජින් නැති ප්ලේන් එහෙම දැකලා නැද්ද? නෑ. අපි දන්න මහත්තුරු වගේක් ඉන්නවා. මං අහලා බලලා විස්තරයක් කියන්න. මං උදේ වැඩට කිව්වට කරගෙන ආවට කෝල් එකක් දෙන්න. සචින් යාගේ ප්ලෑන්ස් වෙනස් කරන්න නැති. අපේ දුව අර මෙහි ආය දුරාන් කියලා ළමයි එයාත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ අපිට තියෙන්නේ එයා බස් කියනවා. බස්?